කොරියානු භාෂාව ඉගැන්වීමේ 14 වන මාතෘකාවට තමයි ඔයගොල්ලෝ එන්නේ. අර 13 වෙනි පාඩමේ දිගුවක් විදිහට තමයි මෙතන මම උගන්වන්නේ. ඒ තමයි උක්තය කර්මය සහ ක්‍රියාපදයේ සහිත වාක්‍යයක් නිර්මාණය කිරීම. මෙතන වාක්‍ය 12ක් තියෙනවා. අපි බලමු. අබොජිගා තාත්තා පබල්. දැන් මේව අපි මුලදී ඉගෙන ගත්තනේ අබොජිගා උනේ කොහොමද කියලා දන්නවා. උක්ත ප්‍රත්‍ය දාන්න ඕනේ. මෙතන කර්ම ප්‍රත්‍ය දාන්න ඕනේ. ඕන අවදාන ප්‍රත්‍ය දාන්න පුළුවන්. අබොජිගා පබල් මොක්සම් නිදා. අබොජිගා පබල් මොක්සම් නිදා කියන්නේ තාත්තා බත් කනවා. ඔමොනිගා අම්මා ක්වයිරල් පළතුරු සම්නිදා මිලදී ගන්නවා. හියෝනි අයියා සුරල් අරක්කු මසිම්නිදා බොනවා. නුනාගා අක්කා චෙගල් පොත් ඉක්සම්නිදා කියවනවා. හරා බොජිනන් මම මේ අවදාන ප්‍රත්‍ය දාලා තියෙන්නේ. ඒතර සීයව උලුප්පල පෙන්නනවා. හරා බොජි කියන්නේ සීයා. හරා බොජිනන් සීයා පියොන්ජිරල් ලියුම් සම්නිදා ලියනවා. අයිසාගා වෛද්‍යවරයා යගල් බෙහෙත් චුම්නිදා දෙනවා. වෛද්‍යවරයා බෙහෙත් දෙනවා. චොනන් මම චිබල් කියන්නේ ගෙයක් මන්දම්නිදා හදනවා. සොන්නියෝගා කියන්නේ ගැහැණු ළමයා. සොන්නියෝගා කියන්නේ ගැහැණු ළමයා. සොන්නියෝගා යොන්ෝරල් කියන්නේ ඉංග්‍රීසි භාෂාව. යොන් ඉංග්‍රීසි ඕ කියන්නේ භාෂාව. යොන්ෝරල් ඉංග්‍රීසි භාෂාව. පෙවුම්නිදා ඉගෙන ගන්නවා. කෝසුගා මහාචාර්යවරයා තම්බේරල් සිගරට් පියුම්නිදා බොනවා. පියුදා කියන්නේ දුම් බොනවා. තම්බේ කියන්නේ සිගරට් තම්බේරල් පියුම්නිදා. නුනාගා අක්කා කොගිරල් මස් යොරිහම්නිදා උයනවා. චිංගුගා යහළුවා ඔසල් කියන්නේ ඇඳුම් ඉප්සම්නිදා අඳිනවා. ඔත් කියන්නේ ඇඳුම අල් වැටුනම ඔසල් ඉප්සම්නිදා අඳිනවා. ඊළඟට කනෝසාගා හෙදිය පොසුරල් කියන්නේ බස් එකට තම්නිදා නගිනවා. බස් එකට කියන එකටත් අල්රල් වැටෙනවා. පොසුරල් තම්නිදා නේ. එතකොට කනෝසාගා හෙදිය බස් එකට නගිනවා. මේකෙදිම අපි දැනගන්න ඕනේ ඊළඟ පියවර මේක නැතාර්ථයට පත් කරන්නේ කොහොමද? මම මේකේ ක්‍රියාපදයක් හදලා වෙනස් කරලා මම පෙන්නන්නම්. හරි. දැන් අපි බලමු. මොක්සම්නිදා කියන්නේ කනවනේ. ඒක ඉස්සරහට අපිට දාන්න පුළුවන් නැතාර්ථයට ගන්න පුළුවන් ජීයන් සම්නිදා කියලා එකක් තියෙනවා. දැනට මතක තියාගන්න අන්දාතෑගි. ඒතර අන්මොක්සම්නිදා කියන්නේ කන්නේ නැහැ. අන්මොක්සම්නිදා කන්නේ නැහැ. එහෙනම් මෙතන මොකක් වෙනවද? අන්සම්නිදා මිලදී ගන්නේ නැහැ. අන්මසිම්නිදා බොන්නේ නැහැ. අන් ඉක්සම්නිදා කියවන්නේ නැහැ. අන්සම්නිදා ලියන්නේ නැහැ. අන් චුම්නිදා දෙන්නේ නැහැ. එතකොට හදා සහිත ක්‍රියාපදවලදී මං කිව්වා හදා හැර මුල් කෑල්ල මොන වගේ එකක්ද? මුල් කෑල්ල නාමපදයක්. ඒ හින්දා අපි කරන්න ඕනේ හදාවලට තමයි අන් දාන්නේ. අපි හිතමු මෙතන බලමු යොරි හම්නිදා. මේකේ යොරි කියන නෙමෙයි අන් දාන්නේ මේ හම්නිදා කියන එකට. ඒ කියන්නේ හදා සහිත ඕනම ක්‍රියාපදයක ක්‍රියාපදය හදා. එහෙනම් යොරි හම්නිදා අන් එතකොට යොරි අන් හම්නිදා. යොරි අන් හම්නිදා. පැහැදිලිද? ඒතර ඉක්සම්නිදා ඒකේ කෙලිම ඉස්සරහට දානවා අන් ඉප්සම්නිදා. ප්‍රශ්නයක් බවට පත් කරන්න ඉම්නිදා මොකක් බවට පත් වෙනවද? ඉම්නිකා මෙහෙම
imnika samnida samnika බවට පත් වෙන ප්‍රශ්නයක් හදන්න. දැන් අපි ගමු. තාත්තා බත් කනවද? තාත්තා බත් කනවද? අබොජිගා පබල්. එතකොට කනවට කියන්නේ මොක්තානේ. එතකොට මොග් samnika එච්චරයි. samnika තාත්තා බත් කනවද? අබොජිගා පබල් මොක් samnika තාත්තා බත් කනවද? ඔමොනිගා අම්මා ක්වායිරල් පළතුරු මිලදී ගන්නවද? samnika මිලදී ගන්නවද? එතකොට හියොනි අයියා සුරල් කියන්නේ අරක්කු මසිම්නික්කා බොනවද? ඊළඟට නුනාගා අක්කා චෙගල් මොකක් කරනවද? මෙතන විතර වෙනස් වෙන්නේ. ඉක්සම්නික්කා කියවනවද? එතකොට හරාබොජිනන් සීයා පියොන්ජිරල් කියලා කියන්නේ ලියෝන් ලියනවද? මේ බලන්න සම්නිදා වෙනකොට මෙතන නී දක්වා ඇවිල්ලා සම්නිකා. පැහැදිලිද? දැන් ඔයාලා මේ වීඩියෝ එක බලලා මුලදී වාක්‍ය මන් දීපු 12ම රූල් 4 තියලා ලියා ගන්න ඕනේ. ලියලා ඉවර වෙලා මොකක් කරන්න ඕනේද? අබොජිගා පබල් මොක් සම්නිදා, අබොජිගා පබල් අන්මොක් සම්නිදා, අබොජිගා පබල් මොක් සම්නිකා. ඔය වාක්‍ය තුන ලියන්න ඕනේ. හැම මොහොතකම වාක්‍ය ඉගෙන ගත්තාම ඇත නැත ප්‍රශ්නාර්ථය හදාගන්න ඕනේ. ඔන්න බලන්න. මම ඌරුමස් උයනවා. චොනන් ත්වේජි කොගිරල් යොරි හම්නිදා. මම ඌරුමස් උයන්නේ නැහැ. චොනන් ත්වේජි කොගිරල් අන් යොරි නෙමේ යොරි හම්නිදා. ඊළඟට මම ඌරුමස් කනවද? චොනන් ත්වේජි කොගිරල් එකන උයනවා කියලා ගත්තනේ. උයනවා. එතකොට උයනවට කියන්නේ යොරි හම්නිදා යොරි හම්නිකා. එහෙනම් කම්නිදා කම්නිකා. පොම්නිදා බලනවා පොම්නිකා. හම්නිදා කරනවා හම්නිකා. චුම්නිදා දෙනවා චුම්නිකා. නේ ඊළඟට පෙවුම්නිදා ඉගෙන ගන්නවා පෙවුම්නිකා. ප්‍රශ්නය පෙවුම්නිකා. හරි. ඊළඟට මේ වචන තුනක් සහිත වාක්‍යයට කාලය හඟවන පදයක් දාලා මේ වචනේ වාක්‍ය දික් කරන්නේ කොහොමද? එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් කාලය හඟවන පද කොරියානු සිලබස් එක විතරක්, ඒ කියන්නේ EPS topic විභාගෙ විතරක් නෙමෙයි ඕනම සිලබස් එකකට සමස්ත කාලය හඟවන පද ඕගලන්ට ඉදිරිපත් කරන්න ඊළඟ වීඩියෝ එකකින් මම මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා.